අද මේ කාරණය ගැන මතක් කරන එකත් හොඳ නැහැ. මොකද අතිගෞරව ජනාධිපතිතුමාගේ උපන්දිනයේදී එතුමාට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම දැන් ඔබතුමාලා ඒ කාර්යේ පාරවල් දැක්කේ හරි භයානක රකුසෙක් විදියට. ඇහුවා පාරවල් කන්නද කියලා. කාපට් කන්නද කියලා අපේ යෝගයක් තිබ්බා. දැන් 2005න් පස්සේ හදපු පාරවල් පිළිබඳව මම පොඩි හැඳින්වීමක් කරන්න. මොකද මේ 76 අවුරුදු සාපයක් ගැන ඔබතුමාලා කියනවනේ. ඊට පස්සේ 77 වෙනි අවුරුද්දේ සාපය ගැන ඊළඟට අපි කතා කරමු. දැන් මේ 76 අවුරුදු සාපේ කාල සීමාව තුල ගරු සභාපතිතුමා මේ රටේ හයිවේ කිලෝමීටර් 250ක් A සහ B ග්‍රේඩ් එකේ පාරවල් කිලෝමීටර් 7500ක් සහ ග්‍රාමීය මාර්ග 35000ක් හැදිලා තියෙනවා. දල වශයෙන් ගත්තොත් 2005 සිට 14 දක්වා අවුරුදු 9 දවස් 5ක් දවස් 3335ක් කාල සීමාව තුළ දල වශයෙන් දවසකට කිලෝමීටර් 12.8ක් මේ රටේ පාරවල් හදලා තියෙනවා. ඒ අවුරුදු 9යි දවස් 50ක් යන කාල සීමාව ඇතුළත පහුගිය කාලේ අවුරුදු දෙකක් ඇතුළත ග්‍රාමීය නිවාස 20000ක් ලක්ෂ 6ක ආධාරය ඇතුව 20000ක් හදලා අවසන් කරන්න හැකියාව ලැබුණා. කොළඹ මහල් නිවාස 68000ක් තියෙනවා පැල්පත් නිවාස. 2011 පටන් ගත්තා මේ වතු කියන සංකල්පය නැත්නම් වතු කියන නම අයින් කළා මහල් නිවාස වලට යන්න. 2011 ඉඳන් 2014 වෙනකොට 4900ක් පදිංචි කරලා තියෙනවා. 2020 වෙනකොට 18000ක් පදිංචි කරලා තියෙනවා. අද වෙනකොට 24000ක් වැඩ ආරම්භ කරලා තියෙනවා. සමස්තයක් විදියට. මේ වෙනකොට තව 3000ක් තියෙනවා දැන් පදිංචි කරන්න පුළුවන්. ඉතින් මම දන්නේ ඇයි ඔබතුමාලා ඒ ජනතාවේ නිවාසවල පදිංචි නොකරන්නේ ඇයි කියන කාරණේ පිළිබඳව අපි දන්නේ නැහැ. මේ අධිවේගී මාර්ග සම්බන්ධයෙන්. දැන් එදා නම් කිව්වේ බල්ලෝ බලාලුන්ට පාරවල් මාරු වෙන්න විදියක් නැහැ කිව්වා අධිවේගී මාර්ගෙ හින්දා. හැබැයි අද ඔබතුමාලා හදන්න උත්සාහ කරනවා. දැන් කිලෝමීටර් 13ක් ඔබ පටන් ගන්න තියෙනවා. පොතුහැරහිට රඹුක්කන දක්වා ගලගෙදර නුවරට යන අධිවේගී මාර්ගය කිලෝමීටර් 13යි. ඒක හරිය හදාගත්තොත් හොඳයි. ඊට පස්සේ මීරිගම කඩවත කිලෝමීටර් 37ක් ඔබතුමාලා හදන්න යෝජනා කරලා තියෙනවා කියලා කියනවා. දේ 37ත් පටන් ගන්න තියෙන හොඳයි නේ. බොහොම හොඳයි. මොකද අපි කරපුවා ඔබතුමාලා ඉදිරියට අරන් යනකොට අපි සතුටුයි. එදා ඔබතුමාලා බැනලා බල්ලෝ බලන්න පාර මාරු වෙන විදියක් නැහැ. මේ අධිවේගී මාර්ග හරියන්නේ නැහැ කියලා දැන් අද කරනකොට අපිට සතුටුයි. ඒකයි මේ මතක් කරලා දෙන්නේ. හැබැයි ඉතින් ඒ කිලෝමීටර් 37ත් ඉක්මනට හැදුවොත් හොඳයි කියලා අපි හිතනවා. තවත් පැත්තකින් මම දැක්ක මත්තල ගුවන්තොටුපොළ ගැන අමාත්‍යවරයා කියනවා. මත්තල ගුවන්තොටුපොළ පටන් අරන් වසර කිහිපයක් යනකොට ආණ්ඩුව මාරු වුණා. ඊට පස්සේ ඒක වී ගබඩා කරා. ඒ වී ගබඩා කරන එකේ ඔබතුමාලාත් සම්බන්ධයි. ගුවන්තොටුපොළ වහලා තිබ්බා. ගුවන්තොටුපොළක් හදලා වහලා තිබ්බට පස්සේ ඒකේ ආදායමක් උත්පාදනය වෙන්නේ නැහැ. මත්තල ගුවන්තොටුපොළ වී ගබඩා කරලා වහලා ගුවන් යානා හරවලා ඒක වැහෙන තැනට කටයුතු කරන ඔබ තමුන්නාසලත් එදා සම්බන්ධ වෙච්ච ආණ්ඩුව කටයුතු කෙරුවා. ඔව් ඉන්නවා. එයාත් ඉන්නවා. හම්බන්තොට වරාය. එදා විකුණනකොට ඔබ තමුන්නාසලා මොකද්ද කරේ? ඔබ තමුන්නාසලා මැදිහත් වෙලා ඒක විකුණන තැනට කටයුතු කරා. හැබැයි එතනින් එහාට ඒකේ සංවර්ධනය ගැන ඔබ කතා කරන්නේ නැහැ. හැබැයි ඔබතුමාලා කතා කරු මේ 76 අවුරුදු සාපේ ඇතුලේ වරායවල් හැදුනා. ගුවන්තොටුපොළ හැදුනා, මහා මාර්ග හැදුනා, අධිවේගී මාර්ග හැදුනා, මහල් නිවාස හදන්න පටන් ගත්තා, ග්‍රාමීය නිවාස හදන්න පටන් ගත්තා. 20000ක් හදලා අවසන් කර අවුරුදු දෙකකින් මේ සියල්ලම සිද්ධ වුණා. දැන් අපි බලමු මේ එක අවුරුද්දක සාපේ 77 සාපේ දැන් පහුගිය අවුරුද්දේ ඔබතුමාලා අයවැයක් ඉදිරිපත් කරා. අයවැයක් ඉදිරිපත් කළ ඔබ ඉතාමත් ප්‍රායෝගිකයි කියලා අධිකරු ජනාධිපතිතුමත් ලස්සනට පාර්ලිමේන්තුවේ කතා කරලා අයවැයක් ඉදිරිපත් කරලා ගියා. එතකොටත් කිව්වා මේ තඹුත්තේ ගම තමන්ගේ ගමේ කෝච්චි ස්ටේෂන් එකත් හදනවයි කියලා. හැබැයි ඒක තාම හදාගන්නත් බැරි වුණා. ඒක හැදුවෙත් නැහැ. මිලියන 250ක් වෙන් කරා කිව්වා අලුතෙන් දුම්රිය මැදිරි හදන්න. දැන් අපි අහන්න කැමති අලුතෙන් දුම්රිය මැදිරි කීයක් හැදුවද? තවත් පැත්තකින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කරන අනුරාධපුරේ මම මේ ජනාධිපතිතුමාගේ ගමේම ටික කියන්නේ මොකද ඉතින් ජනාධිපතිවරයාගේ ගමේ ටික කරගත්තේ නැති ආණ්ඩුව ඉතින් අනිත් පැති ගැන ආයේ ඇමතුමා කතා කරලා වැඩක් නැහැ නේ. ජනාධිපතිතුමාවත් ඇඳුවා නම් ඔබ තමුන්නාසලා එකතු වෙලා ඉතින් එතනින් එහාට ආයේ ගැන කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. මිලියන 750ක් වෙන් කරා. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න අනුරාධපුරේ පූජා නගරේ කරේ නෑ. එප්පාවල ජල යෝජනා ක්‍රමය කෙරුවේ නෑ. පටන් ගන්නත් නෑ. දැන් මේ 77 වෙනි අවුරුද්ද සාපේ ගැන මම මේ කතා කරන්නේ. ගුවන්තොටුපොළ ඔබ තමුන්නාසලා බැගේජ් ස්කෑනින් සිස්ටම් එකට මිලියන 100ක් වෙන් කරා. අද වෙනකන් හයි කරේ නෑ. උතුරු ප්‍රදේශයේ පාරවල් හදන්න මිලියන 500යි. 125ක්වත් නෑ ප්‍රගතිය. අනිත් පළාත්වල පාර හදන්න මිලියන 400යි. 120ක්වත් නෑ ප්‍රගතිය. ඒ කියන්නේ මේ මාසෙට ඉතුරු 70 හදලා ඉවරයි. හරිය. මේ අවුරුද්දක් හදාගන්න බැරුව කරු සභාපතිතුමා මේ මාසෙට ඉතුරු ටික හදලාලු. බාහන්න ඉතින් කියන කතාව. ඔක්තෝබර් මාසෙ වෙනකොටත් 120යි ප්‍රගතිය. අන්තිම මාසෙ බල්ලා කියනවා දැන් ඔක්තෝබර් ඉඳන් දැන් වෙනකොට ඉතුරු 70 හදලාලු.
කොළඹ ගුවන්තොටුපළ මත්තර කටුනායක ගුවන්තොටුපළ එක්ස්පෑන්ෂන් එක වෙන්න ඕනේ. ඔබ තමයි නැවතුවේ. මොකද්ද හේතුව? වහලේ ඩිසයින් එක හොඳ නැහැ කියලා. ඒක නැවතුවා. කොවිඩ් වල නතර වුණා. ආයෙ නතර වුණා. තාමත් නතර වෙලා. හැබැයි මාලදිවයින ගුවන්තොටුපළ අපි එක පටන් ගත්තේ. අද පැසෙන්ජර්ස්ලා ලක්ෂ 70කට සේවා සපයනවා. තවත් මට මතකයි ඒ වෙලාවේ අයවැයෙන් මිලියන 500ක් වෙන් කරා වරාය තදබදේ නවත්තන්න. නේ? තදබදේ නවත්තන්න. හැබැයි අන්න මම දැක්කා පහුගිය දිනක මට විනාඩියක් දෙන්න. පහුගිය දිනක කියනවා ආයෙ වරාය තදබදයක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මොකද්ද? ආයෙ කන්ටේනර් පන්නන්න පුළුවන් කියන එක. ඒ පහුගිය කාලේ පෙන්නුවේ තදබදේ පෙන්නලානේ. කරුණා කළා මේ අයවැය ලේඛනවල කොච්චර ලකුණු දාගන්න බැලුවත් කොච්චර හොඳට ජනාධිපතිතුමා පැය 4 එතුමාගේ උපන්දිනේ දවසේ මෙහෙම කියන එකත් හොඳ නැහැ. පැය 4මාරක් කතාවක් කරත් ප්‍රායෝගිකව ඔබතුමාලා දෙන පොරොන්දු බිමේ පැලවෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ හින්දා අපි ඔබතුමාලාගෙන් ඉල්ලන්නේ මේ අයවැය ඉදිරිපත් කරපුවා අඩුම ගානේ 50%ක් අපි 100%ක් කියන්නේ 50%ක්වත් කරන්න කටයුතු කරන්නයි කියලාත් කියනවා.